අයිබෝවන් ඔන්න මම අදත් ආවා වරුණි ඔලිව් සේවා YouTube channel එකේ. අද මම ඔයගලන්ට කියලා දෙන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සිල්ක් සාරියක් පේන්ට් කරගන්න විදිහ. සිල්ක් සාරියක් කරන්න ගියාම බ්ලොට් වෙනවලු නැත්නම් සිල්ක් පේන්ටිං හොයනවා. සිල්ක් පේන්ට්ස් ඇත්තටම ලංකාවේ නැහැ දැන්. අන්න ඒක පොඩි ප්‍රශ්නයක්. නමුත් අපිට සිල්ක් සාරියක් කරද්දි කිසිම ගැටලුවක් නැතුව පේන්ට් කරගන්න පුළුවන්. අපි එතනදී භාවිතා කරන්නේ මොනවද කියලා බලමුද? මම පාවිච්චි කරන්නේ මේ හොබි ක්‍රාෆ්ට් ෆැබ්‍රික් ඇක්‍රලික්ස්. මෙන්න මේක තමයි මම පාවිච්චි කරන්නේ. එතකොට මේකේ විස්තර නම් මම ඔයගලන්ට මගේ පළවෙනි වීඩියෝස් වලින් කියලා දීලා තියෙන්නේ. එතකොට මේකේ පර්ල් කලර්ස් තියෙනවා, මෙටලික් කලර්ස් තියෙනවා, රෙගියුලර්, ෆ්ලොරසන්ට් ඒ වගේ වර්ණ ගොඩාක් තියෙනවා. ඉතින් හැම දෙයක්ම ඔයගලන්ට පැහැදිලි කරලා තියෙනවා මගේ මුලින් මම කරපු වීඩියෝස් වල. ඉතින් ඔයගලන්ට ඒවා බැලුවාම මේ හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්. අද මම කියලා දෙන්නේ සිල්ක් සාරියක් නිර්මාණය කරගන්න හැටිනේ. මීට කලින් වීඩියෝ එකේ කියලා දුන්නා ඔයගලන්ට සාරියක් රඳව ගන්න විදිහ. ඉතින් අපි මේ විදිහට රඳව ගත්තට පස්සේ අපිට පුළුවන් අපේ නිර්මාණය කරගන්න. ඒකට අපි සිල්ක් රෙද්දක් තෝරගන්නකොට අපිට පුළුවන් ඕනම සිල්ක් රෙද්දක් එකකට කියලා අපි වෙන් කරන්න හොඳ නැහැ. අපිට කැමති රෙද්දක් භාවිතා කරන්න පුළුවන්. අද තියෙන ප්‍රශ්නේ තමයි ගොඩාක් දෙනෙක් මේ සිල්ක් රෙදි පාවිච්චි කරනකොට මොනවාද මේ පාවිච්චි කරන්න ඕනද? මේක කරන්න පුළුවන්ද? අරක කරන්න පුළුවන්ද? අන්න එහෙම ප්‍රශ්න තියෙනවා. එහෙම ප්‍රශ්න ඇති කරගන්න එපා. ඕනම සිල්ක් රෙද්දක අපිට මේ නිර්මාණය කරගන්න පුළුවන්. මුලින්ම අපිට අවශ්‍ය තීන්ත ටික අපි පැලට් එකකට දාගෙන අපි තීන්ත පාවිච්චි කරනකොට පැලට් එකකට දාගන්න හැම වෙලෙම මොකද රස්නෙත් එක්ක මේ තීන්ත ගල් වෙන්න බලන නිසා මේ විදිහට අවශ්‍ය තීන්ත මම සුදු සහ දම් වර්ණය පාවිච්චි කරනවා. අපි සිල්ක් පේන්ට් වලට පාවිච්චි කරන්නේ හොබි ක්‍රාෆ්ට් ෆැබ්‍රික් ඇක්‍රලික් එක. ඒකට හේතුව තමයි මේක අනිත් පේන්ට් එක බලද්දි thickness එක අඩුයි. ඒ නිසා තමයි මේක පාවිච්චි කරන්නේ. ඒ වගේම ෂේඩින් වලට මම පින්සල් තුනක් පාවිච්චි කරන මේ වර්ණ ගන්වන්න. ඒ වගේම තමයි අපි thickness එක වැඩි නම් අපිට පුළුවන් මේ ටෙක්ස්ටයිල් මීඩියම් එක පාවිච්චි කරන්න. එතනදී අපිට තීන්ත වල thickness එක වැඩි නම් මේක එකතු කරගන්න පුළුවන් බිඳුවක් විතර. ඊට පස්සේ අපි ෂේඩින් කරනකොට මෙන්න මේ විදිහට මම ලිලි මලක් තමයි ෂේඩ් කරන්න යන්නේ. මම එතකොට මලේ මැද කොටසේ දැන් ඔයගලන්ට පේනවා ඇති ගොඩාක් දෙන්න තියෙන ප්‍රශ්නයක් තමයි සිල්ක් රෙද්ද කරනකොට බ්ලොට් වෙනවා කියන එක. නමුත් ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ඔයගලන්ටම පේනවා ඇති සාමාන්‍ය විදිහට අපිට මේකේ තීන්ත ගා ගන්න පුළුවන්. දැන් මම දම් පාට ගෑවා. ඊට පස්සේ ඉතුරු කොටසට සුදු පාට ගානවා. තව පින්සලක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට අපිට සම්පූර්ණයෙන්ම රෙද්ද වැහෙන්නම අපි මේ විදිහට ගා ගන්න ඕනේ. රෙද්ද වැහෙන්නම සම්පූර්ණයෙන් ගන්න ඕනේ. ඒකට හේතුව තමයි රෙද්දේ අපි ඉතුරු කරොත් මේක අපි ලයිට් එළියකට නැත්නම් අපි අවුව තැනකට ගියොත් මේකේ පැචස් පේන්න ගන්නවා. මේ විදිහට අපි ගා ගත්තට පස්සේ පැත්තලි පින්සලක් අරගෙන මෙන්න මේ විදිහට ෂේඩ් කරගන්න පුළුවන්. අපි ඒක ෂේඩ් කරනකොට පින්සල හැම වෙලේම හොඳට වේලිලා තියෙන්න ඕනේ. මේකට එන තීන්ත කොටස අපි මෙහෙම ටිෂු එකකින් හරි රෙදි කෑල්ලකින් හරි පිහදලා මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ෂේඩින් යන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් අපිට පුළුවන් මෙහෙම ඇඟිල්ලෙන් උනත් පොඩි ෂේඩින් එකක් ගන්න. එතකොට හොඳට බ්ලෙන්ඩ් කරගන්න ලේසියි. ඔන්න ඔය විදිහට තමයි අපේ ෂේඩින් එක එන්නේ. එතකොට අපිට වර්ණ වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට අපිට සම්පූර්ණයෙන්ම මල් පෙති ටික නිර්මාණය කරගන්න පුළුවන්. හරි. දැන් අපි මේ විදිහට නිර්මාණය කරගත්තට පස්සේ
මෙන්න මේ විදිහට තමයි අපේ අවසාන නිර්මාණය දිස්වෙන්නේ. එතකොට අපි මෙතනදී අවුට්ලයින් එකක් පාවිච්චි කරලා තියෙනවා. දැන් ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අවුට්ලයිනර්ස්. අවුට්ලයිනර්ස් ඇත්තටම අද ලංකාවේ බොහෝම අඩුයි. අපිට ඉස්සර නම් ගන්න තිබ්බා. අපිට පහසුවෙන්ම කරන්න පුළුවන් මේ අවුට්ලයින් එකක් යොදන එක. නමුත් මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ ෆොයිල් ආර්ට්. ෆොයිල් ආර්ට් ක්‍රමයට නිර්මාණය කරලා තියෙනවා. ඔයගලන්ට මතක ඇති. මගේ වීඩියෝස් හැම එකම ෆොයිල් ආර්ට් නිර්මාණය ගැන පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මීට ඉස්සෙල්ලා වීඩියෝ එකක් බැලුවොත් ෆොයිල් ආර්ට් පිළිබඳව ඒක දැනගන්න පුළුවන්. මේ ෆොයිල් කොලේ එතකොට අපිට ෆැබ්‍රික් ග්ලූ එක පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේ දෙක තමයි පාවිච්චි කරන්න තියෙන්නේ ෆොයිල් ආර්ට් කරන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් ෆොයිල් ආර්ට් ගැන දැනගන්න මගේ ෆොයිල් ආර්ට් මගේ channel එකේ මේ ෆොයිල් ආර්ට් පිළිබඳව තියෙන වීඩියෝ එක බලන්න. එතකොට ඔයගලන්ට පුළුවන් මේ නිර්මාණයට මම ෆොයිල් ආර්ට් කරේ කොහොමද කියලා ඔයගලන්ට දැනගන්න. එතකොට දැන් මම මෙතනදී ෆොයිල් එක තමයි මේ අවුට්ලයින් එක හැටියට පාවිච්චි කරලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. එතකොට කොලත් සාමාන්‍ය විදිහට අපි කරලා තියෙනවා. මෙතනදී මම වර්ණ දෙකක් එකතු කරලා තියෙනවා. රෝස පාට සහ දම් පාට. එච්චරයි මෙතන කරලා තියෙන වෙනස. ඉතින් ඕගලන්ටත් පුළුවන් සිල්ක් සාරියක් වෙන්නම අවශ්‍ය නැහැ, කොටන් සාරියක් වෙන්න අවශ්‍ය නැහැ. ඕනම දෙයකට මේ නිර්මාණය කරගන්න මම මෙතනදී පැහැදිලි කළේ සිල්ක් කොටන් කියලා ඔයගොල්ලෝ වෙන් කරගන්න එපා. මම පාවිච්චි කරනවා වගේ මේ හොබි ක්‍රාෆ්ට් ෆැබ්‍රික් ඇක්‍රිලික් එක පාවිච්චි කරන්න. එතකොට ඔයගලන්ට ඕන මෙටීරියල් එකකට මේ පේන්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද thickness එක අඩුයි. ඔයගලන්ට කිසිම ගැටලුවක් නැතුව ඔයගලන්ගේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අද මම කියලා දුන්නේ ඔයගලන්ට සිල්ක් සාරියක් නිර්මාණය කරගන්න හැටි. අපි ඉදිරියේදී කොහොමද බලමු. තවත් සාරි පේන්ටින් තමයි මම මේ දවස් ටිකේ කියලා දෙන්නේ. මොකද ඔයගලන්ට මේ දවස්වල අතන ට්‍රෙන්ඩින් වෙලා තියෙන සාරි පේන්ටින්. ඒ නිසා මම ඉදිරියේදී කියලා දෙනවා තද පාට සාරියකට කොහොමද නිර්මාණයක් කරගන්නේ කියලා. එහෙනම් අද මාත් එක්ක හිටපු ඔයගලන්ට බොහොම ස්තුතියි.